සතුට හොයාගෙන ගිහිල්ලා ඒක ලං කරගන්න බැරි වෙලා දුක් දුම්නස ජීවිතේට එනකොට අර නරියා මිදි තිත්තයි කිව්වා වගේ නේ නරියා මිදි තිත්තයි කියලා බලා වුණා වගේ මොකද කරන්නේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා භාවනා කරන්න අර යන්න මෙහෙ යන්න ඇයි තමන්ට ජීවිතේ සතුට කියන එක ලං කරගන්න විදිහ මිනිස්සු දැනගෙන නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕන බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට මිසක් අඥානවන්තයන්ට නෙවෙයි. එතකොට ජීවිතේ සතුට ලං කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ චේතනාවත්. මොකද කල්පනා කරන්න මේ ලෝකේ සියල්ලම අත්දකින්න හිතටයි සියල්ල මුණ ගැහෙන්නේ. එතකොට හිතට නම් සියල්ල මුණ ගැහෙන්නේ. හිතට නම් අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. හිතේ ස්වභාවය පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙන තමයි. එහෙනම් හිතේ සතුට ආකර්ෂණය කරගන්නවද දුක ආකර්ෂණය කරගන්නවද? එහෙම නැත්නම් සතුටෙන් පිරිච්ච ලෝකයක් Tamanට උරුම කරගන්නවද? දුක් දුම්නසෙන් පිරි ලෝකයක් Tamanට උරුම කරගන්නවද කියන එක තීරණය කරන්නේ Tamanගෙම හිත. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් හිත කියන්නේ Taman තමයි. Taman කරගත්තේ හිතමයි.